කිරි පැකට් එකේ කිරි ගත්තා නම් පැකට් එක පුච්චාපන්. වලදාපන්. පැකට් එක තියාගෙන ඉන්නවා. සැමන් ටින් එකේ සැමන් ගත්තා නම් ටින් එක එක්ක වල දාලා තලලා පොඩි කරලා විනාශ කරලා දාන්න එපා. නෑ ටින් එක තියාගෙන ඉන්නවා කෝට් එක හරි ගහලා. මේවා තියෙන්නේ ගෑනු අය ගාව. පිරිමි අය ගාව මෙව්ව නෑ. හේතුව මොකද්ද දන්නේ? ඇත්තටම හේතුව කොහෙද? එහෙම වෙන්න හේතුව ගෑනුකමයි. ගෑනුකම ලැබුණේ ඇයි? ගෑනුකම ඇයි ලැබුණේ? ඕකට කැමති නෑ පුතා. පිළිගන්න කැමති නෑ. මම බණ කිව්වහම හාඳුරුවෝ ගෑනුන්ට බයිනවා කියලා චෝදනාවකුත් තියෙනවා. පිරිමියෙක් වෙන්නට තරම් කුසලයාගේ බලය මදි. කුසලයාගේ බලය මදි. බුද්ධිය තිබිලා තියෙන්නේ හීනව. බුද්ධිය තිබිලා තියෙන්නේ හීනව. ඒ නිසා ඔබ ගැහණියක් වෙලා ඉපදුනා. ඒ ඉපදිච්ච ගැහණුකම ඇතුලේ හොඳට බලන්න ඉන්නකෝ. කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ලෙන්ගතුකම, ත්‍යාගශීලී බව මේක හිගයිනේ. මේ ගුණ හිගයි. ගුණ හිගයි. දරා ගන්න අමාරුයි. දරා ගන්න අමාරුයි. සෝබනේ වැඩි. මාන්නය වැඩි. දැන් මල ගෙදරක පිරිමින්ට අඬන්න බෑද? ඔවුන් හයියෙන් අඬන්න ඕන නා. දෙකක් වෙන්න. නමුත් එවුන් අඬන්නේ ගල් ගෙඩි වාගේ ඉන්නවා. ගෑනු පුදු කපටි අප්පා. පාංශකූල වෙලාව එනකන් කාමර වලට වෙලා ඉන්නවා ලෑස්ති වෙලා. සුදු සාරිය ඇඳලා පිළිවෙල වෙලා ලෑස්ති වෙලා කාමර වල ඉන්නවා. අපේ පැත්තේ නම් මිනිහ එළියට ගන්න කිට්ටුව රතිඤ්ඤ දානවා. දැන් මිනිහ එළියට ගන්නවා කියලා පහල අයට ඇඟෙන්න රතිඤ්ඤ දානවා. එතකොට දුරස්තව ඉන්න අය ඔක්කොම ඇවිල්ලා එකතු වෙලා අරකට සහභාගී වෙනවා. රතිඤ්ඤ දානකොටම අර කාමර වල හිටපුවම පායිනෝ බොලන් සාලෙට පැනලා පෙට්ටිය ගන්න දෙන්නෙම නෑ. බදාගෙන ඔට්ටු වෙනවා ගෙනියන්න එපා. අද විතරක්වත් තියපල්ලා කියලා අර පෙට්ටිය අල්ලගෙන ඔට්ටු වෙනවා. එතකොටම කොල්ලෝ පළයලා යන්න හට. ආවා ප්‍රෝඩාව මෙතන කියලා අරුන් බැනපු ගමම්ම ගෑනු දැන් අර ලැජ්ජාවත් මකාගෙන දුකත් පෙන්නන්න සිහි නැති වෙනවා. ගෑනු සිහි නැති වෙනවා. සිහි නැති වෙලා වැටෙන්නේ දකුණු අත බිම තියලා. ඈ සිහි නැත්තම් වම දකුණ මතක් වෙනවද? දකුණු අත බිම තියලා තමයි වැටෙන්නේ. ඔළුව පැල්ලොත් අතපය කැඩුනොත් එහෙනම් පරිස්සමට සිහි නැති වෙන්න ඕනේ කියලා දකුණු අත වාරුවට තියලා පැත්ත පෙරලෙනවා. ඒකොල්ල කට කෙල පෙරාගෙන කොණ්ඩේ කඩාගෙන අර ලස්සනට ඇඳලා හිටපු රෙදි ගලවාගෙන ඕන් උස්සගෙන එනවා එක පාංශකූල පොළට ගෙනල්ලා ඉවරලා දිගා කරලා තියනවා. මේ හාමුදුරුවරු ඇවිල්ලා ඉන්නවා කියලා මේකිට ලැජ්ජ බය නැද්ද? මේ ඇවිල්ලා ඉන්නේ හාමුදුරුවරු කියලා මේකිට ලැජ්ජ බය නැද්ද? දපන්න ඇවිල්ලා ඉස්සරහා. මාන්නය සහ ප්‍රෝඩාව නිසා ඒ වෙලාවට ඒක අමතක වෙලා යනවා. පෞකාරකම් බලන්නකෝ. අපිට පේන්නේ නැතුවට ඇතුලේ තියෙන මායාකාරී ලෝකේ කෙලෙස් ධර්ම මේ. කෙලෙස් ධර්ම. තණ්හාවෙන් අල්ලගෙන ඉන්නවා, මාන්නෙන් අල්ලගෙන ඉන්නවා මේ පෞරුෂය. අභිමානයක් හදන්න කියලා. ඒ වුණාට ලෝකේ උන් බයිනවා. ලෝකේ අසතිය උන් බයිනවා මේ ගෑනිට පිස්සු තියෙන්නේ කියලා. ලංකාවෙම තියෙන දේවාල ටිකට යන්කෝ බලන්න.
දේවාල 10000ක් තිබ්බොත් 9000කම මායම් වෙන්නේ ගෑනු. දෙයියෝ එන්නේ මේ කිලා ගාවටමනේ අප්පා. දෙයියෝ එන්නේ මේ කිලා ගාවටම කැමතිම ලංකාවේ ගෑනුන්ට දෙයියෝ. ඒ තරම් ඉහළ තියෙන්නේ. මායාව, කූට බව, දුෂ්ට බව, මේක වංචාවක්. ඒ තුලින් සැප විඳින්න හොයනවා. ගෞරවය ලබන්න හොයනවා. වන්දනීය පූජනීය බව හොයන්න ලබනවා. මහන්සි ගන්නවා. අවසානයේ මේ කෙලෙස් බර ලෝකේ ඇලිලා මෙවුන්දා අපායට යනවා. භවෙන් සීමාවක් නැහැ. දැන් ලංකාවේ බෞද්ධය හැටියට සැහැල්ලුවෙන් බැලුවොත් ගෑණියෙකුට මිනිහෙක් ගන්න අයිතිය තියෙනවා. හැබැයි ගත්තු ගෑණි ඉදිද්දි වෙන ගෑනු අස්සරින් ගන්න යන්න. ඒකනේ කාම තණ්හාව. මිනිහා ඉදිද්දි වෙන මිනිස්සු පස්සේ යන්න. කාම තණ්හාව. අධ්‍යාපනය ලබන වෙලාවේදී හොරෙන් දීග කණ්ඩ ප්‍රේම සම්බන්ධතා පවත්වන්න අධ්‍යාපනික ලෝකේ විනාශ කරගෙන අරක ඔස්සේ ගිහිලා ජීවිතෙත් විනාශ කරගන්න මොනතරම් නීචද බලන්න. මොනතරම් දුක් සහිතද. මට මතකයි අමරදේව මහත්තයා එක තැනක කියනවා ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මාතර වෙන නුවරක ගිය දවස මේ මහ කන්ද බැලුවා හොරහින් මදෙස වැදිය නිල්ල සුදු නෙළුමක මිහිර පොවයි පාළුවලු බඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වන්දමයි මතකයේ සුවඳ තවමත් මගේ හිතට දැනෙයි. කෙල්ල පැනලා ගියාලු ඉස්කෝලේ යන ගම. ලේන් ඉරි කපාපු, ඔළුවේ පළුවක් පාට කරපු, පච්ච කොටාපු, සරුවාලයක් ඇඳගත්ත, අලිදම්වැල් බෙල්ලේ දාගෙන පාරේ හිටපු පෙම්වතා. මේකගේ හිතේ කුමාරයා මේකා කියලා. ශක්තිමත් මේකා. ඇයි අලිදම්වැලන්නේ බෙල්ලේ? ගංජා සුරුට්ටුවක් බීලා ඇස් දෙකත් අඩවම් කරගෙන ඇටි කුබ්බාගේ වාගේ හිටපු මේකා දැක්ක ගමන් මේකි වසී වුණා. වසී වෙලා පාසල් දිවිය පැත්තක තියලා මේක පස්සේ යන්න ගියා. අම්මා යප්පච්චි දෙන්න අර අහිමි වෙච්චි දරු දුක දරාගෙන අතර මං වුණොත් ආපහු වෙන දවසට අපි ඉන්නේ පැයි කියලා තුස්නීම් භාවයෙන් බලන්න හිටියාලු. මහ කන්දක් වාගේ. කෙල්ල ගිහිල්ලා ටික කාලෙකින්ම අතරමං වෙලා ආපහු එනවා. ආපහු එන දවසේ අර නොසැලී හිටපු කන්ද ආපහු වෙඬරු පිටක් වාගේ උණු වෙලා ආපහු බැලුවාලු. හැරිලා බැලුවාලු. නින්දා අපහාස ආක්‍රෝෂ පරිභව මැද්දේ ලස්සනට තිබුණු නෙළුම් විලක් වාගේ තිබ්බ පවුල විනාශ වෙච්ච වෙලාවේ ගමේ උන් නින්දා කතා කියපු වෙලාවේ හරියට විල සිඳී නෙළුම් මල් පරවි කුඩමස්සෝ මැරි ගඳ ගහන තැනක පාළුවට කෑ ගහපු කිරල්ලුන්ගේ හඬ විතරක් තිබිච්ච සොහොන් කනත්තක් වාගේ වෙච්ච ගේ අම්මා යප්පච්චි දෙන්න දරාගෙන රැකගෙන බලාගෙන හිටියාලු මේ කියනකම්.
අම්මයි අප්පච්චි කාලාන්තරයක් කියපු ඇත්ත සොඳුරු බව දැන් තමයි මට තේරෙන්නේ කියලා එදා හිතුණා. හැබැයි ඒ වෙනකොට පෙරදිලා නේද? වැන්දඹුවක් වෙලා ජීවිතේ ලාලිත්‍ය නැති කරගෙන ශික්ෂණය නැති කරගෙන paludu තැන් paludu කරගෙන විනාශ වුණාට පස්සේ පුතා අය හදන්න බෑ.